සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම හදන්න යන්නේ රටකජු එකතු කරලා හදන චොක්ලට් බාර් එකක්. මේක අපිට ලේසියෙන් ඉක්මනින් හදා ගන්න පුළුවන්. වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යන්නෙත් නැහැ. මේකට අපිට ඕන කරනවා රටකජු ග්‍රෑම් 150ක්, සීනි ග්‍රෑම් 150ක්, ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 100ක්, බටර් ග්‍රෑම් 10ක්. මේ වගේ බටර් ගාපු තැටියක් අපිට ඕන කරනවා. තැටියක් නැත්නම් ලෑල්ලකට බටර් ටිකක් ගාලා ගන්න. ඉස්සෙල්ලාම අපි වාජනයක් මේ විදිහට ලිපේ තියාගෙන අපේ සීනි ටික කැරමල් කරගන්න ඕනේ. සීනි ග්‍රෑම් 150න් භාගයක් දාලා ඒ ටික කැරමල් කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. ගින්දර වැඩියෙන් තියාගන්නත් එපා, අඩුවෙන්ම තියාගන්නත් එපා, සාමාන්‍ය ගානට තියාගන්න. මේ ටික කැරමල් වේගෙන එනකොට අපි මේ හැන්දෙන් මේක කූරු ගන්න ඕනේ. මේ විදිහට ඒක කලවම් කරනකොට ඒක කැරමල් වෙනවා. ඊට පස්සේ ඒකේ සීනි ටික ඔක්කොම දිය වෙලා කැරමල් වුණාට පස්සේ අපේ ඉතුරු සීනි ටිකත් අපි මේකට දාගන්නවා. මේක ඉක්මනට අපි කලවම් කරගන්න ඕනේ. ඒ ටික ඉක්මනට කලවම් කරගත්තට පස්සේ අපේ රටකජු ටික අපි මේකට දාන්න ඕනේ. මගේ වීඩියෝ එක පොඩ්ඩක් වීඩියෝ වෙලා නැහැ. ඊට පස්සේ අපි මේකට බටර් ටිකක් දාගන්නවා. රටකජු ටික දාලා විනාඩියක් විතර කූරු ගාලා ඊට පස්සේ බටර් එක දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක ගොඩක් වෙලා ලිපේ තියන්නේ මේ බටර් ටික මේ රටකජු ටිකට කලවම් වුණාට පස්සේ අපි ලිප ඕෆ් කරගන්නවා. ගොඩක් වෙලා තියාගෙන කූරු ගගා තියාගෙන ඉන්නේ නැහැ. මොකද එතකොට මේක ගල් වෙනවා. බටර් ටික දිය වෙලා රටකජු ටිකට පැණි ටික වැදුනට පස්සේ අපි මේක බා ගන්නවා. ඊට පස්සේ අපි ලිප් කරලා මේ විදිහට මේ තැටියකට මේ මිශ්‍රණය දාගන්න ඕනේ. මේ වෙලාවේ අපි ටිකක් ඉක්මනට මේක කරගන්න ඕනේ. මේක ගල් වෙන්න බලනවා. මේ විදිහට තැටියට දාගෙන අපි මේක ස්පැතියුල එකකින් තුනී කරගන්න ඕනේ. මේ තැටියට බටර් ගාගෙන තියාගන්න. මේ විදිහට හොඳට තුනී කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක චුට්ටක් නිමෙන්න තියෙනවා. නිමෙන්න තියලා අපි මේක පිහියෙන් ඉරි ඇඳ ගන්න ඕනේ. ඒ කියන්නේ හොඳටම කෑලි වෙන්න කපා ගන්නව නෙමෙයි. සාමාන්‍යයෙන් යන්තම් වගේ තද කරලා කපා ගන්නවා. කෑලි වෙන් කරගන්නේ නැහැ. මොකද අපි මෙහෙම කරගත්තේ නැත්නම් මේක ගල් වුණාට පස්සේ අපිට ලස්සනට කෑලි කපා ගන්න බැරුව යනවා. පිහියෙන් කපද්දි කෑලි කැඩෙනවා. අපි මේක විනාඩි 5ක් ෆ්‍රිජ් එකේ තියාගන්නවා. දැන් මේ තියෙන විනාඩි 5කට පස්සේ අපේ රටකජු කෑලි ටික දැන් මේක අපිට අතින් කඩලා ගන්න පුළුවන්. අපි අර පිහියෙන් කපපු පාරවල් නිසා මේක ඒ විදිහට කැඩිලා එනවා. මේ විදිහට ගලවලා අරගෙන බටර් ගාලා ගන්න හින්දා අපේ මේ මිශ්‍රණය ගැලවිලා එනවා. දැන් මේ විදිහට පිහියෙන් හරි අතින් හරි කෑලි කඩා ගන්න. දැන් අපිට මේක මෙහෙම උනත් කන්න පුළුවන්. පොඩි අය ආසයිනේ චොක්ලට් වලට. ඒ හින්දා මේ අපි ගත්ත ඩාර්ක් චොක්ලට් ටික ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්නවා. ඊට පස්සේ මේ රටකජු කෑලි ටික මේකේ දාලා ඒක හොඳට දවටගෙන තෙල් කොලයක් දාපු ප්ලේට් එකක් උඩින් තියාගන්නවා. තියාගෙන ඒක අපි ආපහු ෆ්‍රිජ් එකේ විනාඩි 5ක් 10ක් විතර තියන්න ඕනේ මේක හොඳට සෙට් වෙන්න.
මේ තියෙන්නේ අපි හදාගත්තු බාර් ටික දැන් ෆ්‍රිජ් එකෙන් අරගෙන තියෙන්නේ හොඳට සෙට් වෙලා තියෙන විනාඩි 10කට විතර පස්සේ මේ විදිහට හදලා අපිට ෆ්‍රිජ් එකේ දාලා හරි තියාගන්න පුළුවන් චොක්ලට් බාර් එක. අනිත් රටකජු එක නම් බෝතලයකට දාලා අරන් තියලා පස්සේ කන්න පුළුවන්. පොඩි අය ගොඩක් ආසයි කඩචෝරු ඉල්ලලා අඬන පොඩි අයට මේක ගොඩක් රසවත් කෑමක් වෙයි කියලා මං හිතනවා. අපේ පොඩි දෙන්නා නම් හරිම ආසාවෙන් කෑවා. ඔයාලා හැමෝටම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. මගේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. සුබ දවසක්.